ආයිබෝවන් ලයිෆ් විත් ශ්‍රීලංසිලා channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ බලනකොට ඔබට හිතෙයි මේක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කියලා. නෑ මේක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් නෙමෙයි. මම අද කතා කරන්න යන්නේ ලංකාවේ මගී ප්‍රවාහන සේවයට විශාල සේවයක් සහ ආණ්ඩුවට අභියෝගයක් කරන ආයතනයක් සම්බන්ධයෙන්. මුලින්ම අපි මේ වීඩියෝ නරඹලෙමු. මේ වීඩියෝවේ අපි දකින්නේ ලංකාවේ තවත් මගී ප්‍රවාහන සේවයක් සපයන ආයතනයකින් කරගෙන යන ලබන ප්‍රවාහන සේවයක්. එහි රියදුරු සහායකයෝ සහ එහි බස් රථ. මේ ආයතනය අයිති වෙන්නේ නිකිත ග්‍රේරු මහත්මයාට. NCG Express. මේ ආයතනය අයිති මහත්මයා මොහොන්ලාල් ග්‍රේරු මහත්මයාගේ පුත්‍ර රත්නය. උප්පත්තියෙන්ම ව්‍යාපාරික ජාන තියෙනවා. ජාන තිබුණාට මදි. ඒ ව්‍යාපාරය ක්වොලිටි එකකට. එහෙමත් නැත්නම් Tamanට ආවේනික සහ වඩා හොඳ සේවයක් ලබා දෙන්න උණක් තියෙන්න ඕනේ. ඒ උණ ඔය කියන නිකිත මහත්මයාට තියෙනවා මම හිතන විදියට. එතුමා මම මුණ ගැසිලා නැහැ. දැකලත් නැහැ. නමුත් සමාජ මාධ්‍ය සැරිසරනකොට ඒ වීඩියෝවක් දැකලා මම නිකමට හොයලා බැලුවා. මොකද්ද මේ NCG ආයතනය කියලා. මට මේකේ හිතලා අල්ලපු කෑල්ල තමයි එහි රියදුරු මහත්මයාට සපයලා තියෙන යුනිෆෝම් එක. එහෙමත් නැත්නම් නිල ඇඳුම. ඒ නිල ඇඳුම නිර්මාණය කරලා තියෙනවා ආයි තක්කෙටම. හරිම ලස්සනයි. වෙනත් දියුණු රටවලත් ඔය හා සමානව බස් රථවල ඔය විදිහට මැදගත්ත රියදුරු මහතුරු තමයි සේවය සපයන්නේ. යුනිෆෝම් එක ගැන මම මෙච්චර කතා කරන්න හිතුවේ ඒ බස් රථයේ නගින මගියට දැනෙනවා තමන් යන්නේ සුඛෝපභෝගී ගමනක් කියලා. ඒ රියදුරු මහතුරුන්ට යුනිෆෝම් එක එහෙමත් නැත්නම් ඒ නිල ඇඳුම ලබා දෙනකොටම සාමාන්‍ය බස් රථවල ඉන්න රියදුරු මහත්මයන්ගේ විනය සහ මේ මහත්මයන්ගේ විනය වෙනස් වෙනවා. හේතුව වෙන්නේ අපි නිල ඇඳුමක් ලස්සන ඇඳුමක් එහෙමත් නැත්නම් අපි ලස්සන ඇඳුමක් එකට දාගත්තම අපේ හිත ඇතුලේ ඒ ඇඳුම සම්බන්ධයෙන් අපිට විනයක් ඇති වෙනවා. ඒක ස්වභාවිකයි. උදාහරණයක් මම කියන්නම්. අපි සාමාන්‍යයෙන් ගෙදරට කොට කල්සමක් ඇඳලා පාරට බැස්සට පස්සේ ඕන බෝක්කුවක අපිට වාඩි වෙන්න පුළුවන්. මොකද අපි ඒ ඇඳන් ඉන්නේ ගෙදරට අඳින සාමාන්‍ය ඇඳුමක්. නමුත් අපි ටයි එකක් දාලා කෝට් එකක් දාලා ගමනක් යන වෙලාවට මගදී හිටියොත් මගදී නතර වෙලා බෝක්කුවක් උඩ පේමන්ට් එකක් උඩ හදිස්සියටත් වාඩි වෙන්නේ නැහැ. ඒ අපි ඒ ඇඳුමට ගරු කරන්න ගන්නවා අපේ ඇතුළෙන්ම. ඔය නිල ඇඳුම සපයන එකේ හොඳම දේ වෙන්නේ මගියට ඔහුව පෙනෙන්නේ වැදගත් මහත්මයෙක් විදිහට. මගියගෙන් ඔහු ගැන තියෙන එහෙම වෘත්තිය ගැන තියෙන අඩු සැලකිල්ල මගියගේ සිතුවිල්ලෙන් පවා නැති වෙනවා. ඒ එක්කම ප්‍රධානම දේ ඒ රියදුරු මහත්මයා තමන් වෘත්තිමය රියදුරෙක් හැටියට තමන්ගේ හිතට දැනෙනවා. ඒ දැනෙනකොට තමන්ගේ ඇඳුමට තමුන් ගරු කරනවා වගේම ඒ මගියටත් එහෙම නැත්නම් පිටස්තර පුද්ගලයන්ටත් ඔහු ගරුසරු ඇතුව හැසිරෙන්න ගන්නවා. ගරුසරු ඇතුව කතා කරන්න ගන්නවා. ගරුසරු ඇතුව සේවය සපයන්න ගන්නවා. ඒ මොකද තමන් තුල තමන් ගැන අභිමානයක් ඇති වෙනවා. මේක රාජ්‍යයටත් මේක රාජ්‍ය අංශයටත් ඇප්ලයි කරන්න පුළුවන් සේවයක්. එහෙම නැත්නම් ඇප්ලයි කරන්න පුළුවන් හොඳ ප්‍රවණතාවයක්. මේක විය යුතුම කෑල්ලක්. මේකේ හොඳම කෑල්ල මම යුනිෆෝම් එක හැටියට ගන්නේ සුඛෝපභෝගී බස් රථයක්.
නමුත් මට ඒකේ වැදුනේම රියදුරු මහත්තයට ලබා දීලා තියෙන නිල ඇඳුම. අපිට මතකයි පෞද්ගලික බස් රථ රියදුරන්ට සහ සහායකයන්ට නියාමනය වෙන ආයතන වලින් අනුමත කළා ෂර්ට් එකක්. කලිසමක් දුන්නෙත් නැහැ. ෂර්ට් එකක් විතරක් දුන්නා. ක්‍රීම් පාට ෂර්ට් එකක්. ඔබට මතක නම් ඒක මතක ඇති. තාමත් අඳිනවා සමහර අය අඳිනවා සමහර අය අඳින්නෙත් නැහැ. ওই ෂර්ට් එක නිල ඇඳුමක් හැටියට දුන්නට ඒ රියදුරු මහතුරු ඒක ඇන්දේ තමන් ඇඳන් ඉන්න ෂර්ට් එක උඩින් ඒක දාගන්නවා බොත්තම් ටික ගලව ගන්නවා. අර ඇපෙන් බේරෙන්න වගේ ඒ ඇඳුම ඇඳා. ත්‍රාඩ විසියට හැසිරෙන රියදුරන්ට හොඳම ඉන්ජෙක්ෂන් එක තමයි ඔය වගේ නිල ඇඳුමක් දෙන එක. ලස්සනට අඳින්න මේ මනුස්සයාට අඳින්න දුන්නම ඒ මනුස්සයාට ඇති වෙනවා තමන් ගැන වෘත්තිමය අභිමානයක්. ඔය වීඩියෝ පෙන්වන්නේ මාකුඹුර බදුල්ල කොළඹ යාපනය වගේ දුරගමන් සේවා බස් රථ වගේක්. ඕකම රාජ්‍ය අංශයටත් CTB එකටත් මේ විදිහටම මේක සැලසුම් කරනවා නම් මේ විදිහටම සේවය සපයන රියදුරන්ට මෙවැනි ලස්සන නිල ඇඳුමක් අඳලා ලස්සනට බස් එක තමන්ගේ බස් රථය පිරිසිදුට තියාගන්න කියලා ඒවා නියාමනය කරලා සේවය සපයනවා නම් අපේ බස් රථ සේවාවත් මගී ප්‍රවාහන සේවාවත් ලොව දියුණු රටවල් හා සමානවම ගන්න පුළුවන්. මේක රජයකට ප්‍රායෝගික කරනකොට ප්‍රායෝගික ප්‍රශ්න එන්න පුළුවන්. අඩුම තරමේ රජයටත් පුළුවන් මේ අත්දැක බලන්න නියම ව්‍යාපෘතියක් හැටියට දුරගමන් සේවා ප්‍රදේශ කීපයකට මෙම නිල ඇඳුම වගේ නිල ඇඳුම හා සමාන ලස්සන නිල ඇඳුමක් රියදුරු මහතුරුන්ට දීලා ඔවුන්ටත් අභිමානයක් දීලා ඉතා වටිනා සේවයක් මගියාට ලබා ගන්න. සමහර වෙලාවට මේවා අත්දැක බලනකොට එහෙම නැත්නම් මේවා ක්‍රියාත්මක කරනකොට ප්‍රවේශ පත්‍රයේ මිල යම් ප්‍රමාණයකින් වැඩිවීමක් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් මගීන් කැමති අඩුම තරමේ 130ක වැඩිවීමක් සිද්ධ වුණත් වැඩි ගාණක් දීලා හරි හොඳ සේවයක් ලබා දෙනවා නම් මගින් කැමති ඒව පාවිච්චි කරන්න. අද තියෙන පෞද්ගලික බස් රථවල සේවය බලන්න. කාලගෝට්ටි වගේ සෙටප් දාගන්න. සංගීත සංදර්ශන පෙන්වනවා. රියදුරාට සහ සේවකයාට ඕන එක සහායකයාට ඕන වීඩියෝ තමයි අපි බලන්න ඕනේ. කන් කරච්චලයක්. කන් Tamanට නිදහසේ එයිම ගමන යන්න විදියක් නැහැ. කන හැෙන්නේ නැති වෙන තරමටම කන පැලෙන තරමටම ඒව දාගෙන යනවා. විනයක් ඇතිව ලස්සනට නිශ්ශබ්දව Tamanට සින්දුවක් අහන්න ඕනේ නම් Tamanට පුළුවන් හෙඩ්ෆෝන් එකක් පාවිච්චි කරලා ඒක කරගන්න. අද වෙනකොට දුරකථනයක් අතේ නැති මිනිස්සෙක් නැහැනේ. Tamanට අවශ්‍ය නම් Taman දුරගමනක් යනවා කියලා දන්නවනම් හෙඩ්ෆෝන් එකක් අරගෙන Tamanට අවශ්‍ය සින්දුවක් අහගෙන නිදහසේ ගමන් කරන්න පුළුවන් අනිත්‍යයට බාධාවක් නොවි. නමුත් අද පෞද්ගලික අංශයේ බස් රථවල තියෙන්නේ මොනවද? හිසරදේ හැදෙන තරමටම ශබ්ද දාගෙන කිසිම නිවනක් නැතුව නිදහසේ ගමනක් බිමනක් යන්න මගියට අවස්ථාවක් නැහැ. සල්ලි දීලත් මෙම ආයතනයේ හිමිකරු ඇතුළු මුළු සමාගමම උත්සාහ කරන බවක් පේනවා මගියට හොඳ ප්‍රවාහන සේවයක් සපයන්න. හොඳ ප්‍රවණතාවයක්. එහි හිමිකරු නිකිත ග්‍රේරව මහත්මයාට එකෙන්ම රෙස්පෙක්ට්. මොකද එතුමා උත්සාහ කරනවා මෙම සේවය ප්‍රවාහන සේවය වෙනත් තලයකට ඔසවා තබන්න. හිතන්නකෝ සෑහෙන ප්‍රමාණයක් ලංකාව ඇතුලේ මගී ප්‍රවාහන සේවා සපයන ආයතන තියෙනවා. ඒ තියෙන කිසිම එකක නැහැ ගුණාත්මක බවින් මගියට අවශ්‍ය විදියට මගියට සරලන විදියට සේවයක් සපයන්න අදහසක් නැහැ. ඒවා අඩු වැඩි වශයෙන් තියෙනවා වෙන්න පුළුවන්. නමුත් මෙවැනි පහසුවක් සහිතව පහසුකම් සහිතව සුඛෝපභෝගීව Taman යන ගමන යන්න අවස්ථාවක් මගියට ලබා දීලා නැහැ. ඇතුළ සරසලා වටේට බෆල් දාගෙන තිබුණයි කියන එක ඒක සුඛෝපභෝගී ප්‍රවාහන සේවයක් නෙමෙයි. සුඛෝපභෝගී ප්‍රවාහන සේවයක් වෙන්නේ මගියට සුව පහසුවෙන් ගමන් කරන්න ඕන පරිසරය හදලා දීලා ඔහුට ආචාරශීලී සේවාවක් ලබා දෙන එකට තමයි සුඛෝපභෝගී සේවාවක් කියන්නේ. ඒ යම්තාක් දුරට මිල අධික මිලෙන් වැඩිවීමක් වෙන්න පුළුවන්. නමුත් ඒක මගියා ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. මොකද ඊට වඩා සේවාවක් එම ආයතනය මගින් එම ප්‍රවාහන සේවය මගින් ලබා දෙන නිසා. ඉතින් මේක රජයටත් හොඳ ආදර්ශයක්. පටන් ගන්නවා නම් හොඳ නියම ව්‍යාපෘතියක් මේක. හිතේ සැනසීමෙන් තමන්ගේ ගමන යන්න පුළුවන්. හොඳ ප්‍රවාහන සේවයකට මේ ආදර්ශයක් කරගන්න පුළුවන්. ඇත්තටම මේක රජයට අභියෝගයක්. රජයට පුළුවන් මේක
අත්හදා බලන්න මීට වඩා මේ සුකෝභෝගී බස් රථ ගෙන්නන්න වියදමක් තියෙනවා නැත්තේ නැහැ. ලොරි චැසි වලට තහඩු ගහපු බස් රථයක් වෙනුවට මෙවැනි සුකෝභෝගී බස් රථ ටිකක් ගෙන්නලා මේක අත්හදා බලන්න හොඳ අවස්ථාවක් කරගන්න පුළුවන්. මොකද දියුණු රටවල පොදු ප්‍රවාහන සේවය හොඳම තත්ත්වයේ පවත්වාගෙන යනවා. හොඳ ප්‍රවාහන සේවයක් පවත්වාගෙන යනකොට ඔය වාහන තදබදයට පවා උත්තරයක් හම්බ වෙනවා. මිනිස්සු කවුරුත් කැමති නැහැ ට්‍රැෆික් එකේ ඉඳගෙන ඩ්‍රයිව් කරගෙන ගිහිල්ලා තමන්ගේ වැඩේ කරගෙන එන්න. කොළඹට යන්න ගත්තම තමන්ගේ පුද්ගලික වාහන කී දහක් යනවද පාරට? ඇයි ප්‍රවාහන සේවය හොඳ නැති නිසා. හොඳ ප්‍රවාහන සේවයක් තියෙනවා නම් පොදු ප්‍රවාහන සේවයක් හොඳ තත්ත්වෙන් පවත්වාගෙන යනවා නම් තමන්ගේ වාහනේ ගෙදර තියලා තමන්ගේ අවශ්‍යක කරන කාරණාවට තනියෙන් යනවා නම් බස් එක ගිහිල්ලා කරගෙන එනවා. දියුණු වෙන රටක පොදු ප්‍රවාහන සේවය කියන්නේ මූලික අංගයක්. ඉතින් නැවත වාරයක් නිකිත ග්‍රේරු මහත්මයාට සුබ පතනවා සහ ස්තුතිවන්ත වෙනවා මෙවැනි උත්සාහයක් දරනවට. අපේ රටේ මිනිස්සුන්ට මෙවැනි සේවයක් දෙන්න උත්සාහ දරන එක ගැන බොහොම ආචාරශීලීව ස්තුතිවන්ත වෙනවා. රජයටත් ආදර්ශයක් සහ අභියෝගයක් මේ ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් රටේ මිනිස්සු දිනන දවස එනවා. නිකිත ග්‍රේරු මහත්මයා ඔබට ජය.